ශක්තියක් ලබා දෙන්න ඕනේ මනුෂ්‍යත්වයටයි. අපි කවුරු වුණත් සිංහලද දෙමළද මුස්ලිම්ද නෙමෙයි රැකගත යුත්තේ මනුෂ්‍යයවයි. රැකගත යුත්තේ ක්‍රිස්තුන් වහන්සේවක්වත් බුදුන් වහන්සේවක්වත් බෞද්ධ ධර්මයක්වත් ක්‍රිස්තු ධර්මයක්වත් ඉස්ලාම ආගමක්වත් මනුෂ්‍යත්වයයි. ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් යම් කිසි දෙයක් කිරීමට අද මේ අපකප වෙලා ඉන්න සහෝදරයන්ටත් අද මෙතනට ඇවිල්ලා මේ ශක්තිය දුන් ඔබ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. මේ ගීතය මම ගායනා කරුවේ හරියටම වසර 24කට උඩදී. හැබැයි ඒ දවස්වල ලංකාවේ හිටපු උද්වියට කන් ඇහිමේ ප්‍රශ්නයක් තිබිච්ච නිසා අච්චර ඇහුන්නේ නැහැ. දැන් ආයි ගායනා කරන්නයි කියලා කියනවා. ඉතින් කමක් නැහැ. දැන් ඉන්න කට්ටියගේ කන් දෝෂ අඩු නිසා මම විශ්වාස කරනවා මේ ගීතේ ඔබ අහලා ඇතයි කියලා. ලෝවේ සම එකමදයි. අපුඩියගේ හදන්න. ලෝවේ සම එකමදයේ දූදරුවන් වේවා වාද නැති පෙර නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා. ලෝවේ සම එකමදයේ දූදරුවන් වේවා වාද නැති පෙර නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා. මනුස්සකම් අහක තමා ජාතිවාදයෙන් නොදම්මනා සතුරුකමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා මනුදයේ මිනිසුනේ වාද වීලා පල නැතේ එක රැණේ මුනුදා ලොව ලස්සන වන්නේ. ලෝවේ සම එකමදයේ දූදරුවන් වේවා වාද නැති ભેද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා. වැටුණු කෙනෙකු හට නැගී සිටින්නට අද දෙන්නට පැකිලෙන්න එපා. ඔහුගේ රට ජාතිය ආගම කුලගොත ගැන හොයන්න එපා. සාමයේ ගීතිකා පතුරාලා මුළුලු තලේ එක යායේ වාසවෙමු සැමදායකට බැඳී. ලෝවේ සම එකමදයේ දූදරුවන් වේවා වාද இல்லை வேதமில்லை அழகிய உலகம் நாளை மலர்கிறது. லோவே சம එකමදයේ දූදරුවන් වේවා. For unity, peace and harmony, may we live tomorrow together as one. Looey sama එකමදයේ දූදරුවන් වේවා. වාද නැති වේද නැති ලස්සන ලොවට අපට උදා වේවා. ලස්සන ලොවට අපට උදා වේවා. ලස්සන ලොවට අපට උදා වේවා. Thank you.